බයි අපි අද කතා කරන්න යන්නේ ඔඩිසන් සහ මේ ප්‍රොෆිට්ස්ලා සමාගම සත්තු ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන්. ඔඩිසන් සහ ප්‍රොෆිට්ස්ලා සමාගම එකට එකතියලා ඩිවලොප් කරලා දිතුනේ මේ ප්‍රොඩක්ට් එක මොකක්ද? AI ප්‍රොඩක්ට් එකක් හැටියට මේ සමාගම් දෙක එකට එකතු වෙලා කියන්නේ ක්‍රිප්ටෝ AI ට්‍රේඩින් බොට්ස්. ක්‍රිප්ටෝ AI ට්‍රේඩින් බොට්ස් අවශ්‍ය වෙන්නේ ඇයි? අපි හැමෝම දන්නවා ට්‍රේඩින් කියන ඉන්ඩස්ට්‍රි එක ක්‍රිප්ටෝ ඉන්ඩස්ට්‍රි එකේ දවසකට ඩොලර් ට්‍රිලියන ගානක ට්‍රේඩින් වෙනවා. හදලා මෙන්න මේ ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකට ක්‍රිප්ටෝ AI බොට්ස්ලා මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. ආයතන ගණනාවක් ක්‍රිප්ටෝ බොට්ස්ලා හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මෙලෙස බොට්ලා හඳුන්වන ප්‍රධාන හේතුවක් තමයි ඉමෝෂනල් ට්‍රේඩින් වලින් අයින් වෙලා. right? ඉමෝෂනල් ට්‍රේඩින් නෝද අපි පුද්ගලයෝ හැටියට ට්‍රේඩින් එකට ගියාම අපි ඉමෝෂනල්. ඒතර අපි ඉමෝෂනල් ඩිසිෂන්ස් ගන්න. So අපේ කැපිටල් එක ගහින් වෙන්න මේ ඉමෝෂනල් ට්‍රේඩින් වලින් අයින් වෙලා ට්‍රේඩින් වලට යන්න තමයි මේ බොට්ස්ලා යූස් කරන්නේ. right? hey මේ ට්‍රේඩින් වලට බොට්ස්ලා යූස් කරන්න තව හේතුවක් තමයි මේකේ තියෙන රිස්ක් එක අවොයිඩ් කරගන්න එක. මොකක්ද මේකේ තියෙන රිස්ක් එක? මොකක්ද ට්‍රේඩින් වල තියෙන රිස්ක් එක? රිස්ක් එක තමයි තමන් ආයෝජනය කළ කැපිටල් එක තමන්ට අහිමි වෙන්නේ රිස්ක් එක. අපි ඒකට සරලව කියන මාකට් ලික්විඩේෂන් එක. එහෙම නැත්නම් සම්පූර්ණ කැපිටල් එක අපිට අහිමි ගියා. ඒකට මම සිම්පල් ඔයගලන්ට මගේ මේ වෙලාවේ ස්ක්‍රීන් එක පේනවා. මේ ස්ක්‍රීන් එකේ මම නිකන් සර්ච් කරා Google එකේ last 24 hours market liquidation එක මොකක්ද කියලා. සර්ච් කරාම මට හම්බුණා 614 million කියන මිලියන USDT මිලියන 614 කැපිටල් එක අහිමි වෙලා තියෙනවා. right කැපිටල් එක අහිමි වෙලා තියෙනවා last 24 hours ඇතුලේ traders ලට. imagine in 24 hours එතකොට මාසයක් ඇතුළත අපි ගත්තොත් මේක ඩොලර් බිලියන 25 ඉක්මවන USDT බිලියන 25ක් ඉක්මවන මාකට් ලික්විඩේෂන් එකක් තියෙනවා. ඒතර මෙච්චර මුදලක් මිනිස්සුන්ට අහිමින් බලක්ව ගන්න තමයි බොට්ස් වගේ. right? ඒකේ මෙච්චර බිලියන 25ක් මෙච්චර බොට්ලා AI බොට්ලා ඉන්නවා මාකට් එකේ මැසිව් ප්‍රමාණයක්. right? ආයතන ගණනාවක් බොට්ස්ලා විකුණනවා. ඒත් මෙච්චර ගාණක් මිනිස්සුන්ට කැපිටල් එක අයින් වෙන්නේ හේතුව තමයි 100% කැප් මාකට් ලික්විඩේෂන් එකෙන් අයින් වෙච්ච බොට්ස්ලා මාකට් එකේ නෑ. එහෙම නැත්නම් කේ ස්ට්‍රැටජි එක මත යැපෙන බොට්ස්ලා මාකට් එකේ නෑ. ඒක ෆස්ට් ටයිම් ඉන් හිස්ටරි ප්‍රොෆිට්ස්ලා සමාගම හඳුන්වලා දෙනවා මේ AI බොට්ස්ලා zero market liquidation. ඒකේ තියෙන රහසක්. ඒ රහස ඔවුන් සතුයි. right? මම ඒ රහස ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නමුත් අපි ඉදිරියේ දවසක කතා කරමු මොකක්ද ඒ රහස කියලා. The zero market liquidation product එක. cut profits ලා ඔඩිසන් හරහා මාකට් එකට හඳුන්වලා දෙනවා. එතකොට මේ ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකට ඉන්ට්‍රස්ට් එකක් දක්වන ඔබ සියලුම දෙනාට අවස්ථාවක් ලැබෙනවා. ඔඩිසන් එහෙම නැත්නම් profits ලා සමාගම් හරහා zero liquidation bot කෙනෙක් purchase කරා.